ඒ සලිදු අර පద్මාදන්ස දුන්න සංස්ප්‍රොජෙක්ට් එක කරාද? අයියෝ ඒක හදුවේ නෑනේ. ඒක හදමුද? අයියෝ ඕක හදන්න ඕනේ. ඔය පද්මාදන්ස දෙන වැඩ කවුද කරන්නේ? මට අදහසක් ආවා. අපි මේ තියෙන කම්මැලිකමත් යන්න අපි බීච් ගිහිල්ලා සෙල්ලම් කරමුද? මේ අපි බීච් යනවා කියලා අර කේලමීට නම් කියන්න එපා ඕක. හරි දැන් අපි බීච් යමු. මේ දෙන්න එහෙනම් මේකට ලෑස්තියනේ. අර පද්මාදන්සේ දුන්න ප්‍රොජෙක්ට් එක කරනකොට බීච් ගිහිල්ලා සෙල්ලම් කරන්න නේ. ඉන්නකෝ එයාට මගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නෑ. ඒ සලිදු දැන් අපි බීච් එකේ දැන් නම සෙල්ලම් කරමුද? හරි දැන් අපි සෙල්ලම් කරමු. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අම්බෝ පද්මාදන්ස අපේ ප්‍රොජෙක්ට් එක කරන්න නැතුව බීච් ඇවිල්ලා සෙල්ලම් කරනවා කියලා දැනගත්තත් අපි ඉවරයිනේ. අයියෝ ඔයා ඕක ගැන හිතන්න එපා. අපි බීච් ආවා කියලා දැනගත්තොත් අපි සයන්ස් ප්‍රොජෙක්ට් එක කරන්න කරුණු වෙනවා කියලා කියමු. අයියෝ දැන් මොනවා ගැන හිතන්න එපා. අපි මෙහෙ ආවේ සෙල්ලම් කරන්නනේ. දැන් අපි සෙල්ලම් කරමු. සර් ඇයි ළමයා මෙතන? සර් අර සල්දී මල්දී දෙන්න සර් දුන්න ප්‍රොජෙක්ට් එක කරන්න නැතුව බීච් ගිහිල්ලා සෙල්ලම් කරනවන්න. ඕක ඇත්තද ළමයා? ඇත්තට මේ දෙන්න බීච් ගිහිල්ලා සෙල්ලම් කරනවා නම් මං ඒ දෙන්නට හොඳ දඬුවමක් දෙනවා. ජීවිතේටම අමතක නොවෙන්න. ඒක ඇත්ත සර්. ඕ හරි. එහෙනම් යම්කෝ බීච් එකට බලන්න. මටත් මහන්සි තමා. ඉන්න ටිකක් ඉවසන් අපි දැන් ගෙදර යන්. අම්මට සිරි. ඔව්නේ. දැන් මොකද කරන්නේ? සොලිදු මොලිදු තමුල්ලා දෙන්න මොකද මෙහෙ කරන්නේ? අපි දෙන්න මේ සයන්ස් ප්‍රොජෙක්ට් එකට කරුණු හොයන්න අවශ්‍ය. සයින්ස් ප්‍රොජෙක්ට් එකට කරුණු හොයන්න? හොරෙන් බීච් ආවමදිවට බොරු කියන්නත් වෙනවා. කට අහගන්නවල. මම දැක්කා. මම ඇතින් එද්දි හෙල්ලම් කර ඉන්නවා. මාව ඉස්සෙල්ලා දැන් දැක්කට පස්සේ දැන් ඉන්න හොර බලලු වෙනවා වගේ. අම්මා සර් අපි බීච් එකේ ඉන්නවා කියලා කවුද ඔයාලට කිව්වේ සර්? මට මේ විස්තරය කිව්වේ කේසලි. සර් එහෙනම් ඔය කේසලි කෙනුත් අහන්නකෝ එයාගේ සයන්ස් ප්‍රොජෙක්ට් එක එයා කරාද කියලා. කේසලි ඔයාගේ සයින්ස් ප්‍රොජෙක්ට් එක කරානේ ඔයා? සර් මට කරන්න බැරි වුණානේ. මොකද්ද කරන්න බැරි වුණා? නෝකෝ තමුන්ටත් මං හොඳ දඩුවමක් දෙනවා. එන්න ඔයාලා තුන් දෙනා අම්මන් ළඟට. යනවා. තමුන්ලා දෙන්නට හොඳ දඩුවම් දෙනවා.